ආයිබුවන් අද අපි කතා කරන්න යන්නේ අපිට ලැබුණු මූලාශ්‍රයක් ගැන. එකේ කියවෙන විදිහට ශ්‍රී ලංකාවේ දැන් අවුරුදු 25ක් විතර ගොඩනැගුණු දේශීය පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය මේ අවුරුද්දේ මුල ඉඳලා ක්‍රමානුකූලව අඩපණ කරන යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා කියලායි ඒකේ සඳහන් වෙන්නේ. ඔව්. පුනර්ජනනීය බලශක්ති කුමන්ත්‍රණයට එරෙහිව කියන ඒ ලේඛනය තමයි අපි මේකට පදනම් කරගන්නේ. එතකොට ඒකේ මූලික තර්කය මූලිකවම කියන්නේ අර පොසිල ඉන්ධන මත යැපෙන කණ්ඩායම්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආදායම අඩු වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ අර 2023 ඉඳන් 2024ට එද්දි හරියටම 2023 දී රුපියල් බිලියන 227ක් ඉඳලා 2024 දී බිලියන 145ට අඩු වෙලා බිලියන 82ක ලොකු අඩුවීමක්. ඉතින් ඒ පාඩුව නිසා මේ අය පුනර්ජනනීය බලශක්තියට සක්‍රියව බාධා කරනවා කියන එක තමයි චෝදනාව. ඉතින් අද අපේ අරමුණ මේ කියන චෝදිත ක්‍රියාමාර්ග මොනවද කියලා ටිකක් ගැඹුරින් බලන එක නේද? ඔව්. මේ මූලාශ්‍රයට අනුව මේක නිකම්ම සිද්ධාමයක් නෙවෙයි. හරිම සංවිධානාත්මකව සැලසුම් කරලා කරන පීවර කීපයක් ජන තමයි ඒක කතා වෙන්නේ. එහෙනම් අපි බලමු පළවෙනියටම මොකද්ද මූලාශ්‍රය පෙන්වා දෙන්නේ. පළවෙනි කාරණේ තමයි අර පෙබරවාරි මාසේ වුණා කියන විදුලි කප්පාදු වලට. ඔව් මටකයි. ඒවට හේතුව සූර්ය බලශක්තිය කියලා. ඒක මත වගකීම පටවන්න උත්සාහ කරා කියලා කියන්නේ. ඒත් ඇත්ත හේතුව ඒක නෙවෙයි කියලාද මූලාශ්‍රය කියන්නේ? ඔව් මූලාශ්‍රය කියන්නේ ඇත්ත හේතුව උනේ ළම්බිම කළමනාකරණයේ තිබු දුර්වලතා අර සම්ප්‍රේෂණ පද්ධතිය කියන්නේ ලයින් සේම හරියට නඩත්තු නොකිරීම ගල්ලංගුරු බලාගාරවල ප්‍රශ්න වගේ දේවල් කියලා. ඉතින් ඒක කඩතුරාවක් කරගත්තා කියලාද චෝදනාව? අන්න ඒක තමයි. පුනර්ජනනීය බලශක්තිය මර්ධනය කරන්න ඕන නිසා මේක පාවිච්චි කරා කියලායි මූලාශ්‍රය චෝදනා කරන්නේ. හරි. ඒ විදිහට වගකීම පැටවීමට අමතරව සිරුජුවම බලපාන වෙනත් බාධා කිරීම ගැනත් සඳහන් වෙනවද? ඔව්. කරුණු කීපයක්ම තියෙනවා. එකක් තමයි නිවාඩු දවස්වල දවල් කාලයට සූර්ය වහල වලින්, සූර්ය උද්‍යාන වලින්, සුළං බලාගාර වලින් විතරක් නෙවෙයි අර පොඩි ජලවිද්‍යුත් බලාගාර වලින් පවා විදුලිය ගන්න එක ලංවිම සීමා කරලා තියෙනවා කියන එක. ඒකට හේතුවක් මූලාශ්‍රය කියන්නේ ඒකට දෙන හේතු ප්‍රමාණවත් නැහැ. ඒක නීතියට පහනෙනී කියලයි. ඔව්. අනික තමයි අර පුනර්ජනනීය බලාගාර වලින් ගන්න විදුලියට ගෙවන ගාස්තු තියෙන. feed-in tariffs. අන්න ඒ ගාස්තු අසාධාරණ විදියක අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක් පවා ඉවිත්තිංව කියලා සඳහන් වෙනවා. ඒකෙන් ඉතින් කර්මාන්තයට මොකද ගෙන්නේ? ඒකෙන් ඉතින් මේ කර්මාන්තය පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒ වගේම අලුතින් සල්ලි දාන්න. ඒ කියන්නේ ආයෝජනය කරන්න කවුරුත් එන්නේ නැහැ නේද? ඒක අධෛර්යමත් වෙනවා. දැනට පවතින ක්‍රමවලටත් මොක කරි බලපෑමක් වෙලා තියෙනවද? අර වහල උඩ සවිකරණේවට එහෙම? ඔව්. විශේෂයෙන්ම net++ ක්‍රමය ගැන කියනවා. net++ අර ක්‍රම 4ක් තිබ්බනේ. ඔව්. net metering, net accounting, net+, net++. ඔය හතරෙන් අන්තිම එක net++. ඒකෙන් වාසි උනේ කාටද? ලොකු වහලවල් තියෙන ඒත් ගෙදර පාවිච්චි අඩු අයට. ඒ කියන්නේ එයාලට පුරුවන් වුණා වැඩිපුර විදුලිය හදලා ඒකෙන් හොඳ ගාණක් ගන්න. ඉතින් ඒක නැවතුව කියලාද කියන්නේ? අනේ ඒක නීතියට පහිනිව නැවතුවා කියලයි. ඒකෙන් කාටද හරියටම පාඩු? මූලාශ්‍රයේ හැටියට නම් අර මම් කිව්වා වගේ ලොකු වහලවල් තියෙන ඒත් ගෙදර විදුලි පාවිච්චිය අඩු අයට තමයි පාඩුව. සමහර විට කර්මාන්ත ශාලා, ගබඩා වගේ තැන් ඒ කියන්නේ පද්ධතියට එන්න තිබ්බ සූර්ය බලයත් නැති වුණා. ඒකනේ. ඒ ධාරිතාවයත් නැති වුණා. තව දෙයක්. අනාගතයේදීත් මේ වගේ බාධා කිරීම ගැන කියනවා. ඒ මොන වගේ? සාමාන්‍ය පාරිභෝගිකයෙක් තමන්ගේ සූර්ය පැනල් වලින් හදන්න විදුලිය අර ට්‍රාන්ස්ෆෝමර් එක හරහා පද්ධතියට දෙන්න තියෙන ඉඩ අහුරන්න ලංවිම කටයුතු කරනවා කියලා චෝදනාවක් තියෙනවා. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් කැපැසිටි එක මදි කියනද? මදි වුණත් ඒ කැපැසිටි එක වැඩි කරනව වෙනුවට ඒ තියෙන ටිකත් සූර්ය උද්‍යාන වලට වෙන් කරලා තියාගන්නවා කියලායි කියන්නේ. කාට වාසි වෙන්නද? මූලාශ්‍රයේ හැටියට මේකෙන් වාසි වෙන්නේ ආණ්ඩුවේ හිතවතුන්ට හරි නැත්නම් තෙල් සමාගම් වලට හරි කියලා තමයි සැක කරන්නේ. සාමාන්‍ය මිනිසුන්ට තියෙන අවස්ථාව නැති කරනවා කියලායි කියන්නේ. මේ චෝදිත ක්‍රියාමාර්ග මාලාවේ අර උච්චතම අවස්ථාව නැත්නම් භයානකම දේ විදිහට මූලාශ්‍රය දකින්නේ මොකද්ද? ඒ තමයි අර දිගු කාලීන ජනන සැලසුම්. ඒ කියන්නේ රටියේ විදුලිය හදන්න හැටි යන තීරණ ගන්න බලය PUCL එක. ඔව් මහජන උපයෝගිතා කොමිසමෙන් PUCL බලය අරගෙන ආණ්ඩුවේ දේශපාලන හිතවත්තුන් ඉන්නවා කියලා කියන කමිටුවකට පවරන්න සංශෝධන පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙන කියන එක. මූලාශ්‍රයකට කියන්නේ
ඒක තමයි පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයේද ගහන අන්තිම ඇණය කියලා මූලාශ්‍රය කියන්නේ. ඒ කියන්නේ අර 2030 2050 ඉලක්කවලටත් බලපයි. අනිවාර්යෙන්ම 2030 දී 87%ක් 2050 දී 100%ක් පුනර්ජනනීය බලශක්තියට යන්න තියෙන ඉලක්ක ඒකෙන් හකුලා දමන්න මූලාශ්‍රය ෆොසිල් ඉන්ධන මාෆියාව කියලා හඳුන්වන අයට ඉඩ ලැබෙනවා කියලා කියන්නේ. හරි. දැන් මේ චෝදනා කරන ගමම්ම මේ පිටිපස්සේ තියෙන හේතුව අර සාමාන්‍යයෙන් පුනර්ජනනීය බලශක්තියට එරෙහි වෙන තර්ක ගැන මොනවද මූලාශ්‍රය කියන්නේ? මූලාශ්‍රය කියන විදිහට මේ කියන කණ්ඩායම 2000 අවුරුද්දේ ඉඳන්ම මුලින් ගල් අඟුරු පෙන්නුවා පස්සේ අධික මිලට කනිජ තෙල් වයින් විදුලිය හැදුවා. පාරිභෝගිකයට තමයි බර වැටුනේ නේද? ඔව්. දැන් LNG ඒ කියන්නේ ද්‍රවීකృత ස්වභාවික වායු ගැන කතා කරනවා. ඒත් ඒ බලාගාරත් පටන් ගන්නේ ඩීසල් වලින් කියලාත් පෙන්වා දෙනවා. අර තර්ක ගැන වියදම් අධිකයි ගබඩා කරන්න බෑ වගේ ඒවට. ඒවා බොරු කියලායි මූලාශ්‍රය කියන්නේ. පුනර්ජනනීය බලශක්තිය මදි කියන එක, වියදම් වැඩි කියන එක, පද්ධතියට එකතු කරන්න බෑ, ගබඩා කරන්න බෑ කියන ඒවා. ගබඩා කරන්න බැරිද ඇත්තටම? පුළුවන්. ජල පොම්ප බලාගාර, පම්ප්ඩ් ස්ටෝරේජ් හයිඩ්‍රෝ තියෙනවා, බැටරි තාක්ෂණය තියෙනවා. ඒවයින් ගබඩා කරන්න පුළුවන්. ඒත් ඒකට අවශ්‍ය පියවර ගන්නේ නැතුව මේ කියන කණ්ඩායම ඒක වැළැක්වුවා කියලායි මූලාශ්‍රය කියන්නේ. මේ චෝදනා එක්කම මිරවට වෙලස් අනාගතයක් ගැන දැක්මකුත් මූලාශ්‍රය ඉදිරිපත් කරනවා නේද? අනිවාර්යෙන්ම ඒක තමයි වැදගත්ම කොටස වෙන්නත් පුරුවන්. ඒ තමයි නිෂ්භෝගික කියන සංකල්පය. නිෂ්භෝගික ඒ කියන්නේ producer plus consumer නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා එකතු වෙලා ඒ කියන්නේ අපි හැමෝම විදුලිය පාවිච්චි කරනවා වගේම විදුලිය හදන්න දායක වෙනවා. වහලේ සෝලර් පැනල් දාලා වගේ. ඔව්. එතකොට මොකද වෙන්නේ? විදුලි බිල අඩු වෙනවා. සමහර විට නොමිලේම විදුලිය ලැබෙයි. වැඩිපුර හෙදුවොත් ඒක විකුණලා ආදායමකුත් ගන්න පුළුවන්. රටටත් වාසියද කොට. අනිවාර්යයෙන්ම. විදේශ විනිමය ඉතිරි වෙනවා, තෙල්, ගල් අඟුරු ගේන්න යන. අනාගතයේ සමහර විට අපිට බලශක්තිය පිටරට යවන්නත් පුළුවන් වෙයි. ලෝකෙත් මේ පැත්තටනේ යන්නේ. අර 3D අනාගතය කියලාත් එකක් කියනෝ නේද? ඔව්. ඩිසෙන්ට්‍රලයිසේෂන් විමධ්‍යගතකරණය. ඒ කියන්නේ ලොකු බලාගාර මතම යැපෙන්න නැතුව කුඩා පරිමාණ බලාගාර ගොඩක් තියෙන එක. ඩිජිටලයිසේෂන් ඩිජිටල් කරණය, ස්මාර්ට් මීටර්, ස්මාර්ට් ග්‍රිඩ් වගේ තාක්ෂණය, ඩිරෙක්ට් කරන්ට්, සරල ධාරාකරණය, DC කරන්ට් එක. ඒක සූර්ය බලශක්තියට බැටරි වලට එහෙම ගැලපෙනවා වැඩියි. ඉතින් මේ 3D අනාගතයට අපි යන්න ඕන කියලායි මූලාශ්‍රය කියන්නේ. ඒත් ලංවීම සැලසුම් නිසා ඒක පරක්කු වුණා කියලාද කියන්නේ? ඔව්, ඒගොල්ලන්ගේ වැලගි සැලසුම් නිසා රට අවුරුදු 25ක් විතර පස්සට ගියා කියලා චෝදනාවක් තියෙනවා. එහෙනම් සාරාංශයක් විදිහට ගත්තොත් මේ මූලාශ්‍රය කියන්නේ පොසිලා ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් වැඩ කරනවා කියන පිරිසක් හරිම සංවිධානාත්මකව විවිධ උපක්‍රම ප්‍රතිපත්ති වෙනස් කරනවා, බොරු කතා පතුරවනවා, අලුතින් එන අයට ඉඩ දෙන්නේ නැහැ වගේ දේවල් කරලා ලංකාවේ පුනර්ජනනීය බලශක්තියට යන ගමන නවත්තන්න හදනවා කියන එක. ඕ ඒක තමයි මූලිකම අදහස. ඉතින් අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මේ මූලාශ්‍රය කියන අර නිෂ්භෝගික දැක්ම, බලශක්ති ස්වාධීනත්වය, ආර්ථික වාසි ඒ ඔක්කොම එක පැත්තක දීද්දි අනිත් පැත්තෙන් මේකේ චූදිත ක්‍රියාමාර්ග කිසිම බාධාවකින් තොරව දිගටම ක්‍රියාත්මක වුණොත් ඇත්තටම දිගකාලීනව රටට පරිසරයට සමාජයට වෙන පාඩුව මොකක් වෙන්න පුළුවන්ද? අපේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය කොයිතරම් විනිවිදභාවයකින් තොරවද තීරණය වෙන්නේ කියන ප්‍රශ්නෙත් මේකෙන් මතුවෙනව නේද?